විදුරසුනේ රැස් වී දෙන්නා මා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ විදුරසුනේ රැස් වී දෙන්නා මා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ රාසීස දෙව්ලො සුරනා ගුණ ගීත නාදදී ආසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දෙදී රාසීස දෙව්ලො සුරනා ගුණ ගීත නාදදී ආසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දෙදී බුදනා සඳෙහි දෙව්ලො මල් වැස්ස වහින්නා මා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ वैशाख्य चंद्रकांति सुरमलानी कवि वैशाख्य चंद्रकांति सुरमलानी कवि श्रीकांति पानाति लोवे एकलोकदी श्रीकांति पानाति लोवे एकलोकदी नवनील पीत आदि बुधु रश्मि दिन्ना भगवात मා සෞසත් කෙලෙසුන් පරදන්නා මා බෝධි මුලේ විදුරසුනේ රැස් වී දෙන්නා මා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ संसार जाति जाति फिरू तुम पारमी संसार जाति जाति फिरू तुम पारमी गंभीर ज्ञान मई मिलो नातमाईमी गंभीर ज्ञान मई मिलो नातमाईमी जगदेक महामंगल विसगे सुपसन्ना भगवान मා सौसत කෙලෙසුම් පරදන්නා මා බෝධි මුලේ විදුරසුනේ රැස් වී දෙන්නා භගවත් තුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ විදුරසුනේ රැස් වී දෙන්නා මා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මා බෝධි මුලේ මුල මැද අග සම්පූර්ණ වූ සමබර වූ සියල්ලෝ වාසීන් සසර දුකින් මුදවනුවස් නිමල වූ බුදුදහම අපට වදාළ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල මූලික තේමාව බවට පත් කර ගනිමින් මෙවරත් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය ජනාධිපති කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ අරලියගහ මැදුර පරිශ්‍රයේ කේන්ද්‍ර කර ගනිමින් මෙසේ පැවැත්වෙනවා. අද බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ දෙවැනි දවස මධ්‍යම රාත්‍රිය කෙමෙන් පහව ගියත් මේ වන විටත් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයට අති විශාල ජනතාවක් පැමිණෙන වගක් අපට පෙනෙන්නේ. රට පුරා විසර පැතිර සිටින බැතිමතුන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩි ඔවුන් වෙසක් සිරිය නරඹන්නට මේ පරිශ්‍රයට පැමිණෙන බව අපට පේනවා. අපි නැවතත් සූදානම් වන්නේ සම්පත් රැඳී සිටින පරිශ්‍රයේ සොඳුරු වෙසක් අසිරිය ඔබට ගෙන එන්න. කෙනෙකුට පුළුවන් නම් ප්‍රඥාවන්ත වෙන්න ප්‍රඥාවන්ත වීමම ස්වර්ණ මෝක්ෂයට ලංවීමක් ලෙස බුදුන් වහන්සේ දේශනා කරා. ප්‍රඥාව යනු ආලෝකයනේ. ආලෝකයේ තියෙන පහන් කූඩුවේ කුණ්ඩලකේශිය ස්වර්ණ මෝක්ෂය ලං කරගත්තේ පහනක් දෙස බලන් ඉඳලා. පහනෙන් කියන්නේ ආලෝකය. පහන් කූඩුව බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන පහන් කූඩුවෙන් කියන්නේ ප්‍රඥාවන්ත බව. ප්‍රඥාවන්ත මිනිසුන්ට විතරයි
මෙවැනි දර්ශනීය පහන් කූඩු නිර්මාණය කරන්න හැකියාව තිබෙන්නේ. ඒ අතරේ නිර්මාණශීලීත්වයත් අවශ්‍යයි. අපි යලිත් සොඳුරු පහන් කූඩුවක් ළඟ මේක ගල්කිස්ස පොලිස් කොට්ටාසය තමයි නිර්මාණය කරලා තිබෙන්නේ ඉදිරිපත් කරන්නේ. මගෙත් එක්ක ඉන්නවා නිර්මාණකරුවා. මට කියන්නකෝ මොන වගේ අදහසක්ද ඔබතුමාලා මේකෙන් රටට මහ ජනතාවට දෙන්නේ? අපි මේකෙන් පටාචාර කතාවස්තු තමයි පිළිඹු කරන්නේ. මේක ගල්කිස්ස පොලිස් කොට්ටාසය වෙනුවෙන් මොරටුමුල පොලිස් ස්ථානයෙන් තමයි ඉදිරිපත් කරේ. මොරටුමුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන සිල්වා මහත්මයා ප්‍රධානත්වයෙන් ඔහු තමයි අතර මේකේ නිර්මාතෘ. දැන් සෑහෙන කාලයක් ගියාද මේ වැඩේට? ඔව් අපි සෑහෙන කාලයක් මේ වෙනුවෙන් මේක කරා පොලිස් ස්ථානයේ තමයි ඉදිකිරීම කරේ. ඊට පස්සේ මෙහෙට අරන් ඇවිල්ලා මෙහෙ දවස් 2-3ක් විතර මහන්සි වුණා මේ වෙනුවෙන්. හොඳයි. පහන් කෝඩු තරගයක් තිබෙන නිසා හැම කෙනෙක්ම නිර්මාණ ඉදිරිපත් කරන බහුතරයක් දෙනා බොහෝ දෙනා තරගයටම සූදානම් වෙලා පහන් කෝඩු ඉදිරිපත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය යොදාගෙන එහෙම නැත්නම් කොළවැනි දර්ශනීය ආකාරයට මිනිසුන්ගේ නෙත සිත පැහැර ගන්න විවිධ ක්‍රමවේදයන් යොදාගෙන විවිධ විදිහේ පහන් කෝඩු නිර්මාණය කළා තිබෙනවා. ඔබ බුද්ධ රශ්මි වෙසක් කලාපයට පැමිණි විට මේ සෑම පහන් කූඩුවක් අතරෙම රැඳුනහම මේ දර්ශනීයත්වය සුන්දරත්වය විඳිනකොට නරඹනකොට සෑම පහන් කූඩුවක් අතරින්ම ඔබට යන්නට නොහැඟි නැත්නම් යන්නට නොසිතන ආකාරයට හැම පහන් කූඩුවක්ම නිර්මාණය වෙලා තිබෙනවා. වෙසක් කලාපයක තිබිය යුතු පහන් කූඩුව අතර ඒ වගේම තොරණ අතර දන්සැල් අතර මේ හැම දෙයකින්ම බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ සදුම්ගෙන අද දෙවනි දවස වෙලත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට එකතු වෙලා මේ හැම දෙයක්ම බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන දෑතින් පින්බර සිතින් බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන්නට මිනිස්සු පෙළ ගැහිලා ඔබ එන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට මේ හැම දෙයක් එක්කම එකතු වෙන්න. බේරේ වැව් තලය පුරා ආලෝකවත් වන මේ ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුලු තවමත් බුද්ධ රශ්මියේ වෙසක් කලාපේ ආලෝකයේ වඩා වැඩි කරමින් වඩා තීව්‍ර කරමින් මේ පරිශ්‍රයේ පුරාවටම දිලෙනවා. අපි ඔබට ආරාධනය කරන්නේ රැඳෙන්න පැමිණෙන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට. ස්වාධීන රූපවාහිනී සේවය හරහා එහි සොඳුරු අත්දැකීම් අප ඔබට ළඟා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරම අපි ආරාධනය කර සිටිනවා පැමිණෙන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට. අපි නැවත වතාවක් සූදානම් වන්නේ ප්‍රධාන වේදිකාව තුළ සිටින සිතාරාට අවස්ථාව ලබා දෙන්න. ජනාධිපති කාර්යාලයේ පූර්ණ සංවිධානයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පරිශ්‍රය ඇසුරු කොට පැවැත්වෙනා වූ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2012 දෙවන දවස අදයි. මේ විශේෂ වෙසක් කලාපය තුළ එක් පසෙක සුසැදී මනරම් වූ විශේෂ පීඨිකා මස්තකය තුළ පැවැත්වෙනා වූ බැතිකී සරණිය ආද තවසේදී විචිත්‍රවත් කරන්නේ රට වට කොට බැඳිරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහකත්වයෙන්. මේ සියල් සපිරි අත්දැකීම් සමුදායක් සමග මේ අවස්ථාවේ සජීවීව මේ මොහොත සියසින් දැක බලා ගන්නට පැමිණි ආදරණීය බැතිමතුන් සියලුම දෙනා එකතු කරගෙන නිවසේ ඉන්න ඔබවත් බේගී කදම්බෙට එකතු කරගෙන අපූර්ව වූ බැතිකී සරණේක ආස්වාදය ඔබට වෙද ගන්නට අපි අවකාශය සැලසුවා. ඒ අවකාශයට තවත් අපූර්ව වූ ගීතයක් එකතු කරන්නටයි මේ මොහොතේදී අප සූදානම් වන්නේ. රාග ගෙනි, ද්වේෂ ගෙනි, මෝහ ගෙනි යන මේ ගිනිවලින් ජීවිතයේ අන්ධකාරයෙන් අන්ධකාරයට පතමින් සිටි මිනිසා මේ සියල්ලෙන් වෙන්කොට ධර්මයේ පිහිට ආශිර්වාදයේ සමගින් යලි ජීවිත තුළ ජීවත් කරන්නට තරම් වූ උතුම් සද්ධර්මයක් දේශනා කරන්නට ලෞතර බුදු පියාණන් වහන්සේට ශක්තිය හැකියාව ලැබුණා. ඒ ධර්මය ඇසුරු කොටගෙන එක ලෙසම යම් විශිෂ්ට වූ රශ්මි කදම්බයක් ලෙස ධර්මය අනුහසින් ගොඩනැගුණු අපේ ජීවිත උන්වහන්සේට ණයගැදී. එනිසා ලෞතර බුදු රජුනි කමා කළ මැනවි අවසරයි ඔබ වහන්සේ යලි යලිදු පුදන්නට. ගී පද රචනය නායක වාදක තුෂාර සම්පත් යාලේගොඩගෙන්. සංගීතය පාලක ප්‍රධාන සුළු නිලධාරී ඩිමස් පෙරස්ගෙන්. ගායනය බලවාදක නුවන් පතුරන ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා ගායන කණ්ඩායම.
සිසිලේ ගඟුලේ නැහැරි ඉසිකෝ මානය වෙනසී සැනසී නිවන් පුරට යන මන්දුතුමා නොදුටු බල තණ්හාවේ උනුන් නසාගිනි දැල්විලේ නිමක් නොදුටු බල තණ්හාවේ උනුන් නසාගිනි දැල්විලේ මිනි පළඟට ඇවිලුණු ගින්නේ වරුසාවෙන් සියලු සතුන් වෙත මෙත් සිහිලේ ගෙනේ සැපත සුව නිර්වාණේ සතුන් වෙත මෙත් සිහිලේ ගෙනේ සැපත සුව නිර්වාණේ මෙත් මල් සුවඳින් කරුණාවේ ඉලේ මහද බුදු රැස් ගඟුලේ බුදු සිරිපා පිනිපා කරනා මෙත් සිසිලේ ගඟුලේ නැහැවි මානය වෙනසී සැනසී නිවන් පුරට යන මන්දුතුරා නිවන් පුරට යන මන්දුතුරා නිවන් පුරට යන මන්දුතුරා මෝහේ අඳුරු තිමිරපට ඉරා දමා විවර වූ රැසින් බබලන සඳ මඩලට නොදෙවෙනි ආලෝක කදම්බයන් බේරේවැව් පරිශ්‍රයේ පුරා මේ විහිදෙන්නේ බුදු බැතිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ හිත් තුළ තිබෙන බුද්ධාලම්බන ප්‍රීතිය ප්‍රකට කරනවස් බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ මූලික පරමාර්ථය බවට පත්වෙන්නේ මේ දෙයි. බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ සිරි අසිරි ඔබේ නිර්මාණයට කැඳවන ගමන් මාර්ගය අතරතුර අප මේ සූදානම් වෙන්නේ ධනුෂ්ක සිටින ඉසව්වට ඔබ ගෙන යන්න. බුදුරශ්මී ජාතික වෙසක් මංගල්‍යයේ වෙසක් කලාපයේ ඉඳන් අපි නැවතත් ඔබ හමුවන්නේ ගෙදර දොරේ මුළුතැන්ගේ තියෙන පරිප්පුවට වෙන්න පුළුවන් මොංගට වෙන්න පුළුවන් කවුප්පි තල මෙනේරි මේ වගේ දේවලුත් මේ විශේෂ වෙසක් නිර්මාණයන් සඳහා උපයෝගී කර ගැනීමට අපේ මේ විශේෂ වෙසක් නිර්මාණකරුවන් යහුසුළු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ තරඟාවලිය පුරාවටම අපිට විශේෂ වෙසක් නිර්මාණයන් රැසක් දැක බලා ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේ තවත් සුවිශේෂී වෙසක් නිර්මාණයක් දෙසටයි අපි යොමු වෙන සූදානම්ෙන් ඉන්නේ. මේ වෙසක් නිර්මාණයේ පුරාවටම ඔවුන් හරි විශේෂ දේවල් යොදාගෙන තියෙනවා මේ නිර්මාණය සිදු කරන්න. මේ නිර්මාණය සිදු කර තිබෙන්නේ පොලිස් සිවිල් ආරක්ෂක බලකාය විසින්. මට ඔබතුමාගේ නම කියන්න. මම බලවත් නිලධාරී 2 උපුල් අඬුව ජයවර්ධන. උපුල් මහත්මයා මේ නිර්මාණය ගැන අපිට පොඩි විස්තරයක් කරොත් එහෙම. ඔව් අපි මේ සිවිල් ආරක්ෂක බලකායෙන් ඇවිල්ලා ඉන්නේ ගෝමරන් කඩවල උපකලාපෙන් කියන්නේ අපේ ඒකෙන් මේ ගෙනල්ලා තියන්නේ අපේ සම්පූර්ණ ධාන්‍ය වර්ග වලින් අපි හදපු දේවල් තමයි මේ නිර්මාණය කරලා මේකට ඇතුළත් කරලා තියෙන්නේ. හොඳයි මේ නිර්මාණය සිදු කරද්දී කොයිතරම් කාලයක් විතර ගත වුණාද මේ නිර්මාණය කරන්න? අපිට සාමාන්‍ය මාස එකමාරක් විතර තමයි ගියේ මේක නිර්මාණය කරගන්න. කාගේද අදහස අපි මෙන්න මේ දේවල් වලින් මේ නිර්මාණය කරමු කියලා මුලින්ම දුන්නේ? අපගේම ඉන්න සහෝදරයන්ගෙන් තමයි මේ නිර්මාණය ගත්තේ. අපේ ඉන්නවා සාමාන්‍ය මේ චිත්‍ර අඳින කට්ටියකුත් මේ නිර්මාණය කරන කට්ටියකුත් ඒ ධාන්‍ය වර්ග වලින් සකසන ලද ඒ හැම නිර්මාණය කරන එකනුකුත් මේ අවස්ථාවේ මෙතන ඉන්නවා මේ හරියට. හොඳයි අපි විශේෂයෙන් ඔබට සඳහන් කළා මෙවැනි විශේෂ නිර්මාණයන් රැසක් බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍ය පුරාවට අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ තරඟයේදී විශේෂ නිර්මාණයන් සඳහා විශේෂ ත්‍යාග ලබා දීමටත් සියලු කටයුතු සූදානම්ින් පවතිනවා. අපි ආරාධනා කරනවා ඔබට නැවතත් මේ නිර්මාණයන් දකින්න විඳින්න ඔබේ දැසින් දකින්න බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍යයට පැමිණෙන්න.
බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ අද දිනේ වෙන්වන්නේ අද දිනේ ප්‍රධාන වේදිකාව වෙන්වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ සංස්කෘතික කණ්ඩායම ගායන වෘන්දය වාදන වෘන්දය අපට බොහෝ බැතිගේ සංස්කෘතික සංදර්ශන පෙන්වුවා. අපි නැවතත් සූදානම් ඒ ප්‍රධාන වේදිකාවේ සිටින රකිත සහ සිතාරාට අවස්ථාව ලබා දෙන්න. කාර්යාලයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍ය ඉදිකරුණු මේ මහා වෙසක් කලාපය අද දෙවැනි දවස. අද දෙවැනි දවසේ ප්‍රධාන වේදිකාවේ මේ සියලුම බොදු බැතිගේ සරණිය ඔබ වෙත ගෙනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළා. අප ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිතුමන් වයිස් අද්මිරාල් සෝමතලක දිසානායක මැතිතුමන් සිහිපත් කරනවා. ඒ වගේමයි අද මේ සංගීත සංයෝජනයේට ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූරවාදක කණ්ඩායම වෙනුවෙන් මෙහෙයවීම සිදු කළ සංගීත විශාරද ලුතුනන්ට් කමාන්ඩර් ශාන්ත රූපසිංහ මහතා ඒ වගේම උපලුතුනන්ට් තාරංග සම්පත් මහතා ඇතුළු පෙරදිග තූරවාදක කණ්ඩායමේ වාද්‍ය ශිල්පීන් සියලු දෙනාවත් බොහොම බැතසිතින් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි නර්තනාංගයන් ගණනාවක් උඩරටය පහතරටය සබරගමුවේ නර්තන සම්ප්‍රදායන්නේ ભેදයකින් තොරව ඔබ වෙත තිල්න කරවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියන් දක්වූ දක්ෂකම් සේම ඔවුන් මෙහෙයවූ ලුතුනන්ට් කමාන්ඩර් අතුල දයාකීර්ති මහතාවත් බොහෝමත්ම බැතිසිතින් සිහිපත් කරන්න අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම බැතේගේ අපූර්ව ස්වරයෙන් ඔබට ඉදිරිපත් කළ අපේ ගායක කණ්ඩායමත් මම ආදරයෙන් මේ වෙලාව අපි මතක් කරන්නේ. රකිත වෙසක් සදයට ගැයුණු අපිරිමිත බැතියෙන් භක්තියෙන් ගැයුණු සොඳුරු බැතිගේ සරණිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔබට ඉදිරිපත් කරන ලද මේ සොඳුරු බැතිගේ සමාප්තිය නැවිසෙනම් සොඳුරු බැතිගේ සරණියේ සමාප්තිය සටහන් කරන මොහොතටයි අප එකතු වෙලා ඉන්නේ. බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ යන අපේ ජීවිත තුරුණුවන්ගේ සරණෙන් තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් යහමගට ගන්නට අපට හැකියාව ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපේ හදවත් තවත් පිනට නැඹුරු හදවත් සේම පහන් සංවේගයේ උපදවන කාටත් හිත ඇති හදවත් ඇත්තන් බවට පත් වේවයි මේ උතුම් වෙසක් මංගල්‍යය තුල අපි ආශිර්වාද ප්‍රාර්ථනා පුරමු. හාත්පස නේක වර්ණ විදුලි බුබුලින් ඒකාලෝක වෙමින් ඔබේ මගේ අපේ හදවත් මෙත් සිතින් පහන් කරවමින් අපි බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යයේ ප්‍රධාන වේදිකාවේ සමාප්තිය තබන්නට ආරාධනා කළත් ඔබේ පවුලේ නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී සේවය මේ වෙසක් කලාපයේ තවත් සිරියස්රි ගණනාවක් ගෙනීමට සූදානමින් සිටින වගත් බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් නාවික හමුදා නර්තන කණ්ඩායම උඩරට සම්ප්‍රදායානුකූල වෙස් නර්තනයක් ඔබ දිල්න කරමිනුයි අපි ප්‍රධාන වේදිකාවෙන් මේ මොහොතේ මෙලෙසින් සමුගන්නේ. ඔබ සැමට තෙරුවන් සරණ බොහොමත්ම බැතසිතින් අපි ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි.
වෙසක් උදාවත් සමග තන තන ඇසුණු දහම් නාද තන තන දැනුණු දහම් සුවඳ වගේම ඉතිරි පැතිරී ගිය දහම් රසය තවමත් ලෝවාසී බෞද්ධ බැතිමතුන් කෙරෙන් තුරන් වෙලා නැහැ. ඒ දහම් රසය, ඒ දහම් නද සහ ඒ දහම් සිසිල ඔබේ අපේ ජීවිත ඉතාමත් සුබදායක කරගන්න මේ වෙසඟේ අපට ලොකු පාඩමක් කියා දෙනවා. බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයේ ජනාධිපති කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ අරලියගහ මන්දිරයේ කේන්ද්‍ර කර ගනිමින් එහි දෙවෙනි දිනය අද දවසේ මෙලෙස නිමාවට පත් කරන්න අපි සූදානම්. බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයේ තෙවැනි දින සමාරම්භක උත්සවය හෙට සවස 6:30ට එළඹෙනවා. බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයට පැමිණෙන්න මේ වෙසක් සිරිය ඔබේ ජීවිතයට ආලෝකයක් බවට පත් කරගන්න මේ 12 වෙනිදා දක්වා ඔබට හැකියාව තිබෙනවා. අපි වෙසඟේ සැබෑ සිරි අරුත් දැනෙන දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයේ සිට සමු ගැනීම සම්පූර්ණ කරන්න සූදානම්.